යකෙක්ගෙන් වැඩගන්න ගිය කට්ටඩියෙක්ට මුහුණදීමට සිද්ධවුණු භයානක සිද්ධියක් ගැනයි මේ කතාව. ඉහල කෝරලේ කට්ටඩිරාල කීවම නොදන්නා කෙනෙක් අහලගම් 7කවත් හිටියේ නෑ. යක්කුන්ගෙන් වැඩගන්න උන්නැහෙ බොහෝම දක්ෂයි. කට්ටඩිරාලට දුවෙක් හිටියා. ඇය බොහෝම කම්මැලි. විවාහ වී වෙනත් ගෙදරකට පදිංචියට ගොස් සිටි ඇයට ඒ වන විටත් සිගිති පුතෙක් හිටියා. ගෙදර ආවගිය හැම්ම දිනකම වැඩට කෙනෙක් හොයලා දෙන්න කියලා අයසිය පියාට බල කරලා ඉල්ලුවා. කොහෙන් හොයන්නද වැඩට මිනිස්සු? කට්ටඩිරාල කල්පනා කළා. දරුණු යකෙක් අල්ලාගෙන හිසට කටුවක් ගසා මනුස්ස වෙස් ඇති කරලා ඔහුව එක්කගෙන ගොස් දුවගේ ගෙදර වැඩට බාර දුන්නා. කිසිවක් නොදත් කට්ටඩිරාලගේ දුව හරි සතුටින් වැඩට ගෙනා මිනිසා බාරගත්තා. යකා එක දිගට ගෙදර වැඩ සියල්ල කර දුන්නා. කැලේ ගිහින් දර කඩන් ආවා. මනුස්සෙක් වගේම කතා බහ කළා. ඉතින් කට්ටඩිරාලගේ දුවට කිසි සැකයක් ඇති වුණේ නෑ. ඇය වෙනදාට වඩා කම්මැලි වුණා. දවල් වනතුරු නිදාගත්තා. යකානම් ඇය ගැන කේන්තියෙන් හිටියා. දවසක් වට්ටිය ගන්න තියෙන කම්මැලිකමට ඇය කුල්ලට දමා පලාතෝරන්න වුණා. එදා යකාගේ ඉවසීමේ සීමාව නැති වුණා. මේ කම්මැලි ස්ත්‍රීය කුල්ලටවත් ගරු කරන්න දන්නේ නෑ. හොඳ වැඩක් කරන්න කියලා හිතපු යකා අනේ නෝනා දරගේන්න ගිය වෙලේ මගේ ඔළුවේ කටුවක් ඇනුණා. අයින් කරන්න පුළුවන්ද කියලා ඇහුවා. ඕනෑවටත් වඩා උදව් කරන වැඩකාරයා අසනීප වුණොත් ලොකු කරදරයක් යයි සිතූ ඇය ඉක්මනින් බලා යකාගේ ඔළුවේ තිබුණු කටුව අයින් කළා. බන්ධනයෙන් මිදුණු යකා එක පාරටම යක්ෂ වෙසින් පෙනී හිටියා. ඒ භයානක යකාදුටු කම්මැලි ස්ත්‍රීය සිහි විකල්ව ගොස් බිම ඇද වැටුණා. යකා කුඹුරේ ඉදගෙන තමන් කළ හපන්කම කට්ටඩියාට කීවා. ඉහමොල රත්වුණු කට්ටඩියාට තමන් කළ මෝඩ වැඩය ගැන තේරුණේ එතකොටයි. දුවගේ ජීවිතය බේරගන්න ඔහුට ලොක්කු තොවිලයක් කරන්න සිද්ධ වුණා. ඉතිං ඊට පස්සෙනං කට්ටඩියා යක්කු ලවා වැඩගත්තේ නෑ. ඒ වගේම කට්ටඩියාගේ දුවත් කම්මැලි නැතුව ගෙදර වැඩ කරගත්තා. ස්තුතියි. මෙවැනි රසවත් කතා නැරඹීමට කතන්දර දූපතට නැවත එන්න.